ඔයා දැන් පොඩි කාලේ මාළු ඇති කරලා තියෙනවනේ. ඔය මාළු ටැංකිය වල නැත්තම් පොකුරු වල මාළු ඇති කරලා තියෙනවනේ. ඔයා දැකලා ඇති සාමාන්‍යයෙන් හිතන්න මේ මත්ස්‍ය පොකුණක් කියලා. මත්ස්‍ය පොකුණක් තියෙනවා ඔයාට. හරිද? දැන් මාළු ටැංකියක් තියෙනවා. ඉතින් මාළු බිත්තර දාන පැටව ඒ කියන්නේ මාළු සමහර මාළු ප්‍රජනනය කරන්නේ සමහරුන් ඉන්නවා පැටවුමකින් මාළු බිහි කරන මත්ස්‍ය జాතියක් ඉන්නවා. ඒ කියන්නේ පැටවුන්ගෙන් අලුත් පැටවුන් බිහි කරනවා. ඒ කියන්නේ පැටවුමකින් තමයි බිහි වෙන්නේ. ලිංගික ප්‍රචාරණය. ලිංගික ක්‍රමයෙන්. තව සෙට් එකක් ඉන්නවා බිත්තර වලින් පැටවුන් බිහි කරන කට්ටියක්. බිත්තර වලින්. දැන් ගප්පි වගේ පැටවු ඉන්නවා. ගප්පි සාරි ගප්පි ඉන්නවනේ. ඔය ලිං වල එහෙම හරියට සාරි ගප්පි ඉන්නවා. හරිද? ඔය පොඩි කාලේ හිටියා මේ අපි ඉස්කෝලේ යන කාලේ ගප්පි එහෙම ඇති කරන්නේ. ඒතර ගප්පි එහෙම ඇති කරද්දි ඔය එක එක යාළුවන්ගේ ගෙවල් වලින් ওই සාරි ගප්පි පැටවු හිමිතු කරන් ඇවිල්ලා මොකද කරේ පොඩි පොඩි ටැංකිය වල හදනවා. හරිද? ටැංකිය වල හදලා ඉවරලා මම කරපු වැඩක් නෑ. ඔය සාරි ගප්පි පැටවු තියෙනවා. සාරි ගප්පි පැටවු ටිකක් දැම්මා අපේ ගෙදර සාමාන්‍යයෙන් වතුර ගන්න හැබැයි ගෙදර වතුර ටික කිව්ලයි. ඒ වතුර කිව්ලයි. ඒ වතුර ටික ඒ කියන්නේ ලිඳෙන් අපි සාමාන්‍යයෙන් බොන්න වතුර ගන්නෙ නෑ කිව්ල හින්දා. ඒ නිසා ඔය ලොකුවට පාවිච්චියක් නෑ ඔය ලිඳ. ඒ නිසා අපි නාන්න කරන්න ගන්නවා. හරිද? නාන්න කරන්න ගන්නවා. එතකොට ඔය ගප්පි ටිකක් මම දැම්මා කියලා ලිඳට. මට ලිඳට දැම්මා. ලිඳට දැම්මට මොකද උනේ? අම්මට තේ මාසයක් දෙකක් යද්දි ලිඳ පුරාම ගප්පි බෝ වෙලා. ලිඳෙන් වතුර එකක් හරි හදිස්සියට ගත්තොත් මොකද? ගප්පි පැටව දෙන්නේ තුන් දෙනෙක් අනිවාර්යයෙන් වතුරත් එක්ක එනවා පණිට්ටුවට. ඊට පස්සේ අවසානයේ මේ ලිඳ ඉහින්න උනා. හරිද? මාළු බෝ වෙලා. හරිද? වතුර සාමාන්‍යයෙන් පල් ගඳ එනවා. එන කේස් එකක්. ඊට පස්සේ ලිඳ ඉස්ස අවසානයේ. හරි ලිඳ ඉහලා තමයි මාළු ටික අයින් මැරෙනවා ඉතින්. මොනවද කරන්නේ? හරිද? ඒ වගේ හරි පැටව වලින් මාළු බිහි වෙන උන් තමයි ගප්පි කියලා කියන්නේ. ඊට පස්සේ බිත්තර වලින් ඔය ගෝල් ෆිෂ් දැකලා තියෙනවනේ. ගෝල් ෆිෂ් ඊට පස්සේ කාපයෝ කියලා කියන්නේ කාෆ්. මෙන්න මේ වගේ මාළු ජාති බිත්තර වලින් බිහි වෙනවා. දැන් අපි කතා කරන්නේ බිත්තර වලින් බිහි වෙන මත්ස්‍යයන් ගැන. බිත්තර වලින් බිහි වෙන මත්ස්‍යයන් ගැන. හිතන්නකෝ බිත්තර වලින් බිහි වෙන මත්ස්‍යයෝ ඉන්නවා කියලා. බිත්තර වලින් බිහි වෙන මත්ස්‍යයෝ. දැන් මත්ස්‍ය සාමාන්‍ය මත්ස්‍යයන්ගේ පිරිමි සත්තු සහ ගෑනු සත්තු ඉන්නෝනේ. හිතන්නකෝ මාළුවෙක් සහ මාළු ගෑනු මත්ස්‍යයට කියන්නේ මාළු කෑල්ලක් කියලා කියමු. මාළු කෑල්ලක් කියලා හිතමු. අපි මාළු කෑල්ලක් කියලා කියමු. හරි මාළුවෙක් සහ මාළු කෑල්ලක් සාමාන්‍ය බිත්තර දාන විදිහ දන්නවා මත්ස්‍ය බිත්තර දාන විදිහ. සාමාන්‍ය ඔය බිත්තර වලින් හැදෙන මත්ස්‍යයෝ ඉන්නෝනේ. බිත්තර වලින් හැදෙන මත්ස්‍යයෝ උන් කරන්නේ කොහොමද? සාමාන්‍ය ලිංගික ප්‍රචාරණය යන ඔයාලා දන්නවා. හරිද? පිරිමි මත්ස්‍යයේ ශුක්‍රාණු සහ ගෑනු මත්ස්‍යයේ කියන මාළු කෑල්ලෙක් මාළු කෑල්ල කියලා කියන්නේ ගෑනු මත්ස්‍යයට. ගෑනු මත්ස්‍යයේ ඩිම්බස එකතු වෙලා තමයි මේ පැටවුන් බිහි වෙන්නේ. බිත්තර වලින් කොහොමද පැටවුන් හැදෙන්නේ? බිත්තර වලින් පැටවුන් වෙන්නේ මෙහෙම. තමයි ගෑනු මත්ස්‍ය විසින් පුතේ ජලය තුල මොකක් හරි උපස්තරයක ගොඩක් වෙලාට උළු කැටයක් උඩ සාමාන්‍ය වල මාළු ඇති කරන මිනිස්සු දන්නවා. බිත්තර වලින් හැදෙන පැටවුන්ට බිත්තර දාන කාලේට මොකක් හරි වතුරේ උන්ට බිත්තරේ මඩ යටට යනවනේ. සාමාන්‍යයෙන් මොකක් හරි උපස්තරයක් තිබ්බේ නැත්නම් වතුර යටට ගිහලා බිත්තරේ හොයාගන්න බැරි වෙනවා පිරිමි මත්ස්‍යයට. පැහැදිලිද? එතකොට මොකද කරන්නේ? බිත්තරේ මත්ස්‍ය හදන කර්මාන්ත කරන කට්ටිය දන්නවා. පැටවුන් නැති වෙන කාලෙට බිත්තර වලින් පැටවු ඇති වෙන කාලෙට මේ මාළු ටැංකියල තියෙන මොකක් හරි ලී කෑල්ලක් හරි නැත්නම් ගඩොල් කෑල්ලක් හරි උළු කැටයක් හරි තහඩුවක් හරි මොකක් හරි දෙයක් වතුර තුල ගිල්ලනවා. සමය වතුරට දාලා තියෙනවා. එතකොට මේ මාළු කෑල්ල එනවා මේ උපස්තරේ ගාවට. මාළු කෑල්ල කියලා කියන්නේ කෙල්ල කියන ගෑනු මත්ස්‍යයා. තමයි බිත්තර දාන්නේ. මාළු කෑල්ල ඇවිල්ලා බිත්තරයක් දානවා මෙතන. හරිද? බිත්තරේ දැම්මා. බිත්තරේ දැවිලා මොකද කරන්නේ? ඊට පස්සේ මාළු කොල්ල එනවා. ඒ කියන්නේ මාළුවා එනවා. පිරිමි මත්ස්‍යයා එනවා. ඇවිල්ලා මේ කෙල්ල දාපු බිත්තරේ කියන්නේ මාළු කෑල්ල දාපු බිත්තරේ උඩ මු සුප්‍රාණු ටිකක් දාලා යනවා මෙහෙම. සුප්‍රාණු ටිකක් මේ බිත්තරේ උඩට දානවා. මේ බිත්තර කටුව පොඩ්ඩක් ඔය ඝනකමින් අඩු බිත්තරයක්. ඒ කියන්නේ අලුතෙන්ම දාපු බිත්තරයක් නෙමෙයි. ඝනකමින් අඩුයි. එතකොට මේකට මේ සුප්‍රාණු ටික ඇතුල් වෙලා කලලයක් ඇති වෙලා අලුත් පැටියෙක් හැදෙනවා. ඒ විදිහට තමයි මාළුන්ගේ බිත්තර වලින් පැටව ඇති වෙන්නේ. තේරෙනවද කතාව? බිත්තර දාන මත්ස්‍යෝ පැටව එන්නේ ඒ විදිහට. තේරෙනවද කතාව? එතකොට දැන් අපේ කතාව මොකක්ද?